කටයුතු කරන කාලය තුලත් මං හිතන්නේ අද තමා සුබම සහ යසම දවස. හේතුව මේ මහා සෑරදුන් වහන්සේ අභියසේ ඉඳගෙන මිනිස්සුන්ට හොඳ මොනවාද නරක මොනවාද කියලා දෙන්න අපි මේ සංසාරේ කොච්චර පෙරම්පුරලැද්ද, මේ සංසාරේ කොච්චර භාවිතයේ යෙදිලා ඇද්ද. මේක හොඳ භාග්‍යවන්ත කාරණයක් නේ. ඔබතුමල්ලත් දකුණු පැත්තෙන් ඉඳගෙන මාත් එක්කම අහන්න කතා කරන්න මේ සංසාරේ ආත්ම කීයක් අපි එකට හම්බෙලා ඇද්ද. මේවා අහම්බ නෙමේ, පෙරම් පුරාගෙන එන තැන් සංසිද්ධි. ඔය සමාජ මාධ්‍ය භාවිතය තුල නේ ඔබතුමා ඒක නැහැවි මේ කොහොමද අර කොටනවා නේ ටයිප් කරනවා කියන නරක වචන කියන නරක වචන. එතකොට බුදුවරු ගන්නනවා නේ වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට වචනේ සංවරකම තියෙන්න ඕනේ. මොකවත් ඕනේ අද අදිෂ්ඨාන කරන්න මේ මහා සෑ මළුවේ ඉඳගෙන කට පරිස්සම් කරගන්න. මොකවත් ඕනේ වෙන. කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් වෙනකොට ඇති වෙන ගැටලු හරි අඩුයි. අපි දැන් අර බුදුමා කිව්වේ කියනවා නෙමෙයි කියවෙනවා කියලා. ඇයි ඒ කියවෙන්නේ? දෙන්නේ ළඟ තියෙනෙව්වනේ. එහේ. අපි ගාව ළඟ නැති දෙයක් දෙන්න පුළුවන්ද? ඇයි ඔව තියාගෙන ඉන්නේ? හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. හිත්වල කුණුහරුපකම තියෙන මිනිස්සු කුණුහරුප කියනවා. හිත්වල පරුස වචන පැලවෙලා තියෙන මිනිස්සු මොකද කරන්නේ? පරුස වචන කියනවා. දැන් අපිට ඕනේ ඔය ගැටලුවකුත් තියෙනව නෙමෙයි. මට නම් වෙලාවකට හිතෙනවා මේ Facebook එකමනේ වැඩිපුර උනේ සමාජ මාධ්‍ය කියනකොට ඉතින් තවත් ඇති. ඔය පොදුවේ සමාජ මාධ්‍ය මේවා පන්සල් කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය අපිට පුළුවන් මිනිස්සුන්ගේ හිත් නිමන තැන් කරන්න. මුළු ලංකාවෙම ලෝකෙම ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් දූ දරුවන්ගෙන් තුරුණු සිතට පිං සිද්ධ වෙන්න මං ඉල්ලනවා. මේ තරුණ සිත් අද වගේ දවසක අදිෂ්ඨාන කරමු. සමාජ මාධ්‍ය තුල එක කුණුහරුපයක්වත් කියන්න එපා. සමාජ මාධ්‍ය තුල අනේක කවදාවත් අවතක්සේරු කරන්න එපා. දැන් ඔය ගොඩක්ම අර ෆේස් ටු ෆේස් බයිනවට වඩා අවකොනේ කරන්නේ නේ. ඒකයි මම මෙහෙම කියන්නේ. මූණට මූණ ගිහිල්ලා ඔට්ටු වෙනවට වඩා මොකද්ද කරන්නේ? ඒකට අර මොකද්ද කියන්නේ? මඩ ගහනවනේ. ඔව්. කමෙන්ට් අස්සේ තමයි මේ මඩ ගන්න. හරි. කමෙන්ට් අස්සේ. එතකොට නිකන් හරි කල්පනා කරන්න. මේ මංගාව තියෙන දෙයක් මට හිතලා කෙනෙකුට දොස්පරොස් කියනකොට සිද්ධ වෙන්නේ අකුසලයක්. ඉස්සර වගේ අර වැටවල් ගාවට ගිහිල්ලා බැන ගන්න එක දැන් හරි අඩුයිනේ. දැන් ඔය ඔහොම තමයි බැනගන්නේ. වෛරය ප්‍රකාශ කරන අලුත්ම ක්‍රමය සමාජ මාධ්‍ය. ඔය සමහර ඔස්තාර්ලා වගේ මිනිස්සුත් ඉන්නව නේද? මඩවලින්ම views හදාගෙන ජීවිතේ නැහැම ජීවත් වෙන්න මොකක් හරි කෙරුවට කමක් නැහැ. මං කියන්නේ ඒවා හරි පව්. ඒ කියන්නේ ඒ වචනම ජීවනෝපාය කරගත්තයි. අර කුණුහරුපම කණ්ඩ හදාගත්ත මිනිස්සු ඉන්නවනේ. අර මඩෙම්ම ජීවත් වෙන්න. මං කියන්නේ මඩේ හිටියට කමක් නැහැ. අදින් පස්සෙවත් උඩට නැගලා පිපෙන්න. හැමදාම පල් ගඳ ගහ ගහ ඉන්න ඕනද? අපි කියන සෑම වචනයක් තුලින්ම සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. මේක කවදා හදන්නද නැත්තම්?
ඒ දෙන පණිවිඩය අයහපත් නිසා තමයි මේ අලුත් ජෙනරේෂන් එක අලුත් පරම්පරාව අපි කියනවනේ අපි දන්නේවත් නැති මත්ද්‍රව්‍ය වලට දන්නේවත් නැති දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා. මේක අර ඇති වෙන්නත් නැති වෙන්නත් තැනක් තමයි මොකද්ද? සමාජ මාධ්‍ය. ඔක ඉතින් දැන් තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. ඔය ගිනි කූරු වලින් වැඩ ගොඩක් කෙරිය හැකිනේ නේ. ඕන්නම් මෙතන කිරිමුට්ටියක් වතුරන්නත් පුළුවන් දැන්. නේ? ඩක් ගාලා ගත්ත ගැහුවා පත්තු කෙරුවා. ගයක් ගිනි තියන්නත් පුළුවන්. 2026 මේ පොය දවසේ මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් මේ මළුවේ ඉඳන් දේශනා කරන්නේ. අපි ප්‍රාර්ථනා කරමු. අපි භාවිතා කරන මේ සමාජ මාධ්‍ය මේ උපාංග සියල්ල ඕනෑම කෙනෙකුගේ ජීවිතයට මේ සමාජයට මේ රටට මගේ සම්බුද්ධ ශාසනයට කිරි ඉතුරුවා වගේ හරියන්න පාවිච්චි කරමු. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න, ද්වේෂයක්, වෛරයක් ඇති වෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණය අහුරන පංච නීවරණ වල තියෙන ව්‍යාපාදය නඩත්තු කරන්නේ දේශයෙන්, වෛරයෙන්, තරහෙන් බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල ධර්ම අතර එකක් තමයි ද්වේෂය, ලෝභ, දේශ, මෝහ. එතකොට මේ ද්වේෂය පාලනය කරන්න ඕන කෙනෙක් තුල වෛරයක් ඇති වෙයි. ඕන කෙනෙක් තුල දේශයක් ඇති වෙයි. එක පෝස්ට් එකකින් එක බුදු ගුණේ ගන්න දැම්මොත් මොකද වෙන්නේ? සිල් සුවඳ හැමයි මොකේද? Facebook එකේ. බැරි දෝක කරන්න. හැම පණිවිඩයක්ම මේක රැල්ලට හරි පටන් ගන්න තියෙන්නේ දැන්. මොකද වෙන්නේ? රැල්ලක් හදමු බුදු ගුණ ෂෙයා කරන්න. බැරිද? එහි අපූර්වට පුළුවන්. රැල්ලක් හදමු මේ ගිලගෙන නැති වෙන මත්ද්‍රව්‍ය ටික පාලනය කරන්න. රැල්ලක් හදමු දෙමව්පියන්ට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන පිරිසක් හදන්න, තරුණයන්ගේ මොළ හදන්න. රැල්ලට පෝස්ට් ටික ෂෙයා කරමු. මිනිස්සුන්ට හැදෙන්න ආර්යයි පරිසරයයි බලපානවනේ. හැදෙන්න ඕනේ පරිසරය ඒ විදිහට තියෙනකොට. රැල්ලක් හදමු හොඳ විනයවත් සමාජයක් හදන්න. මේ විද්‍යා දදාති විනය. අධ්‍යාපනය, ශිල්ප ශාස්ත්‍ර බුදුහාමුදුරු ගන්නන්නේ විනයෝච සුසික්ඛිතෝ. මේ ශික්ෂණයත් එක්ක අධ්‍යාපනයත් එක්ක විනයවත් භාවය තියෙනවා. මේ ටික හදා ගන්න හදමු.